හරි. අපිට කතා කරන්න තියෙන්නේ 11 වෙනි කවියේ ඉඳන්. එහෙනම් අපි ලියාගනිමුද එමුද මාත් එක්ක එමු හැම දරුවෙක්ම පුතා මේක ක්ලිප් එක. හරි. එහෙනම් ලියාගන්න මා එක්ක කවිය මග නිල මින් සිටි නා දොඹ නී පියල නී පියල පිය සලමින් මල ගෙහි කෙල කෙල රොනීන රොනීන වල ඊළඟට තතු ඩල මින් බිඳ විලි කුන් මියුරු පල ඊළඟට ඉසි බුලමින් යෙහි සැල දඹ පඳුරු වල. හරි. එහෙනම් අපි කවිය කියමු මනික එන හැමෝම මග නිලමින් සිටිනා දොඹ නී පියල පිය සලමින් මලගෙයි කෙල රොනීන වල තතුඩලමින් බිඳි විලිකුන් මියුරු පල ඉසිඹුලමින් යෙහි සැල දඹ පඳුරු වල පැට්ටෝ ඔයාගේ අච්චු පොතේ තියෙන මග විසි තුරු කියන කවි පෙළ මග විසි තුරු කියන කවි පෙළ මේ මග විසිතුරු කියන කවි පෙළ උපුටා ගත්තේ සැලලිහිණි සංදේශයේ ඔය සැලලිහිණි සංදේශයේ ඔක්කොම කවි 108යි ඔය 108න් ගත්ත කවි 13ක් තමයි ඔය මග විසිතුරු කියලා කියන්නේ සැලලිහිණි සංදේශයේ ගමන් මග කෝට්ටේ ඉඳලා දරුවනේ කැලණියට යන්නේ කෝට්ටේ ඉඳලා කැලණියට යන්නේ සැලලිහිණියා කෝට්ටේ ඉඳන් කැලණියට යනකොට යන මාර්ගයේ යන පාරේ දකින ලස්සන දේවල් තමයි මග විසිතුරු කියලා කියන්නේ. එතකොට සැලලිහිණියා කෝට්ටේ ඉඳන් කැලණියට යනකොට යන පාරේ එයා දැකපු ලස්සන දේවල් තමයි අපි කතා කරන්නේ මග විසිතුරු කියන කවි පෙළේ. එතකොට ඔය කවි 13න් 10ක්ම මේ වෙනකොට ඉවරයි. මම චුට්ටක් මතක් කරනවා සැලලිහිණිය කෝට්ටෙන් ගමන යන්න පටන් ගන්න. එතකොට එයා දැක්කා නැගෙනහිර දිශාවේ ශ්‍රීපාදය. ඒ විතරක් නෙමේ දකුණු දිශාවේ දැක්ක කතරගම දේවාලය. උතුරු දිශාවේ දැක්ක මහා මුහුද. ඕම ඉස්සරහට යනකොට රන්වන් කරල් අරන් එන ගිරව් හම්බුණා 4 වෙනි කවියේදී. 5 වෙනි කවියේදී දැක්ක සපුමල් කුමාරයා යාපාපටුන දිනලා එනවා. ඊට පස්සේ 6 වෙනි කවිය කියන්නේ පරිසර වර්ණනාවලින් යුක්ත කවි පෙළ. ඒ කවි පෙළ ඇතුලේ අඩු කරනවා. හරි පරිසර වර්ණනාවලින් යුක්ත කවි පෙළ. ඒ කවි පෙළේදී මාලතී මල් සහිත වන ගොමු දැක්කා. මල් රේණු පතිත වෙච්ච වැලි තලා දැක්කා. ඊට පස්සේ සැලලිහිණිය ඔහොමම ඉස්සරහට යනවා. යනකොට එයාට හම්බුණා කයිකාවල් කියලා ප්‍රදේශයක්. ඒ කයිකාවල් කියන චෙක් පොයින්ට් එකක්. ඒ චෙක් පොයින්ට් එකත් පහු කරගෙන සැලලිහිණිය ගියා. ඔහොම ඉස්සරහට යනකොට ඊළඟට හම්බුණා ඊළඟට මොනවාද? ඊළඟට හම්බුණා සැලලිහිණියට කොහෙද? මොනවාද? චෙක් පොයින්ට් එක පහු කරගෙන යනකොට හම්බුණා
මොනවාද වන ගොමුවක් ඒකෙදි හම්බුණා වන දෙව්ලියෝ ක්‍රීඩා කරනවා ඊට පස්සේ ආයි පව් කරද්දී 9 වෙනි කවියේදී වල්ලම්බලමක් හම්බුණා ඊට පස්සේ 10 වෙනි කවියේදී කස්තුරි ආලෝප කරගෙන හිටපු තරුණිය පිරිසකුත් හම්බුණා හරි ඔන්න සැලලිහිණියා ගමන ඒ ගමන යනකොට ඔන්න සැලලිහිණිය යන මාර්ගයේ දෙපැත්තේ ඔන්න මේ කවි විස්තරය යන මාර්ගයේ දෙපැත්තේ අනේ පැට්ටෝ තියෙනවා හරිත වර්ණයෙන් යුක්ත නාගස් දොබගස් බග්මි මොර කියන ගස් මේ ගස්වල පියාපත් සලමි මල් අග ක්‍රීඩා කරන්න කියලා කියන ඊළඟට කවිය සැලලිහිණියට කියනවා සැලලිහිණිය ඔයා තමුන්ගේ තොඩ තියලා ඉදිච්ච බිඳුණු ආහාරයට අරගෙන ඔයා ජම්බු ගස්වල විවේක අරමින් මේ ගමන ඉස්සරහටම යන්න කියලා කවිය කිය. එනම් බලමු. මග නිලමින් සිටිනා දොඹනී පියල. මග නිලමින් කියන්නේ මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු සිටි. නා දොඹ නී කියලා කියන්නේ බක්මී මාර්ගයේ හරිත වර්ණයෙන් යුක්ත නා දොඹ බක්මී පියල කියන්නේ මොර යන තුන. මොර යන රොණිනවල කියන්නේ රේණු ගැවසුණු රේණු ගැවස එනම් මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු නා දොඹ බක්මි මොර යන රේණු ගැවසුණු මල් අග පහ පිය සලමින් පියාපත් සලමින් හය කෙල ක්‍රීඩා කරන්න හරි බලන්න හත එනම් මුල් පේලි දෙක කියමු මග නිලමින් සිටිනා දොඹ නී පියල පිය සලමින් මලගේ කෙල රොණිනවල එනම් මට මුල් පේලි දෙක කියන්නේ මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු නා දොඹ බක්මි මොර යන රේණු ගැවසුණු මල් අග පියාපත් සලමින් ක්‍රීඩා කරන්න ඊට පස්සේ ගන්න පසුව තතුඩලමින් කියන්නේ තගේ තුඩ තබ පසුව තගේ තුඩ තබමින් විලිකුන් කියන්නේ ඉදුණු තුන මියුරු පල කියන්නේ මිහිරි පළතුරු බිඳ එකම ගන්න ආහාරයට ගෙන එනම් 4 5 එනම් පසුව තගේ තුඩ තබමින් ඉදුණු මිහිරි පළතුරු බිඳ ආහාරයට ගෙන සැලලිහිණිය දඹ පඳුරුවල දඹ කියන්නේ ජම්බු ගස්වල ඉසිබුලමින් විවේක ගනිමින් යෙහි යන්න හරි එහෙනම් සැලලිහිණිය ජම්බු ගස්වල විවේක ගනිමින් යන්න හරිනේ එහෙනම් මුල ඉඳන් තේරුම් බලමු මග නිලමින් සිටිනා දොඹනී පියල කියන්නේ මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු නා දොඹ බක්මි මොර යන රොණිනවල රේණු ගැවසුණු මල් අග පියාපත් සලමින් කෙල ක්‍රීඩා කරන්න පසුව තතුඩලමින් තගේ තුඩ තබමින් විලිකු ඉදුණු මියුරු පල මිහිරි පළතුරු බිඳ ආහාරයට ගෙන
සැලලිහිනිය ජම්බු ගස්වල විවේක ගනිමින් යෙහි යන්න. පැහැදිලි තේරුණා හරි. එහෙනම් අපි ලියාගනිමුද මගේ පුතේ? අමාරු වචන ටික කවියෙම ලියාගන්න. මග නිලමින් කියන්නේ මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු. මාර්ගයේ හරිත වර්ණයෙන් යුතු. නී කියන්නේ බක්මී. පියල කියන්නේ මොර. ඊළඟට රොණිනවල රේණු ගැවසුණු. රේණු ගැවසුණු. කෙල කියන්නේ ක්‍රීඩා කරන්න. විලිකුන් ඉදුණු. මියුරු පල මිහිරි පලතුරු. දඹ පඳුරුවල ජම්බු ගස්වල. ජම්බු ගස්වල. ඉසිබුලමින් විවේක ගනිමින්. විවේක ගන්න. හරිනේ. හරි. එහෙනම් ලියමු මාත් එක තේරුම ලියන්න මන් දෙන්න. මාර්ගයේ හරිත වර්ණයෙන් යුක්ත. මාර්ගයේ හරිත වර්ණයෙන් යුක්ත. නා දොඹ බක්මී මොර යන රේණු ගැවසුණු. රේණු ගැවසුණු. මල් අග පියාපත් සලමින් ක්‍රීඩා කරන්න. පසුව තගේ තුඩ තබමින් ඉදුණු මිහිරි පලතුරු බිඳ ආහාරයට ගෙන. ඉදුණු පලතුරු බිඳ ආහාරයට ගෙන. සැලලිහිනිය ජම්බු ගස්වල විවේක ගනිමින් යන්න. මේ වෙනස් වුණා. යන්න. පල්ලයට ගිහිල්ලා අපේ ගහින් ගිහින් නිදාගන්න නම් බත් කියලා මේකට බත් ටිකක් කියලා කියන්නේ. පල්ලයට දොර වහගෙන දොර තට්ටු කරලා හයි අක්කේ මෙතන බිස්කියලේ මේ කට්ටියටද මේ පණිවිඩය ඕන කියන්නේ. ඔයාට මොකක් කියන්නේ මේ කපල්ලයා කාමරේට දොර අරගෙන ඉන්නවා. තට්ටු කරගෙන මේ පල්ලයා. එයා පැත්තට කියන්නේ මේ කෑම තියන්නේ කියලා ඉතින් එච්චරයි.
හරිද? ලිව්වද? එහෙනම් මේකේ භාෂා ලක්ෂණ කතා කරමුද? හරි. භාෂා ලක්ෂණ එහෙනම් බලන්න පළවෙනි එක. භාෂා ලක්ෂණ වලට එද්දී එකක් කවි පන්තිය ඇතුලේ පරිසර වර්ණනා තියෙනවා. ඔව්. පරිසර වර්ණනා තියෙනවා. ඇත්තනේ පරිසරය ගැනනේ. මාර්ගයේ හරිත වර්ණයෙන් යුක්ත ගස් තියෙනවා. රේණු ගැවසුණු මල් තියෙනවා. ඉදුණු මිහිරි පළතුරු තියෙනවා. ජම්බු පඳුරු තියෙනවා. පරිසරේනි කියන්නේ. අනිත් එක ස්වභාවෝක්තිය තියෙන. ස්වභාවෝක්තිය කියන්නේ කියන දේම. හිතන්න ආයි ව්‍යංග්‍යාර්ථවත් වශයෙන් ලොකුවට හිතන්න මහා බරපන්තිය මුකුත් නැහැ. අනිත් එක එළිවට අවස්ථා දෙකයි නේ. නිලමින් සලමින් තතුඩලමින් ඉසිඹුලමින්. පියල රොණිනවල පල පඳුරුවල. එහෙනම් එළිවට අවස්ථා දෙකයි. ඒ විතරක් නෙමෙයි. හරිද? කවියා සැලලීනියව ආදරණීය ආමන්ත්‍රණයක් කළා තිනවා සැලකිය. පැහැදිලිනේ. හරිද? ඕ ඒක මේ නිකන් පණිවිඩය කියලා පල්ලෙහා දුරට අට්ටු කළා. අයි. හරිද? පැහැදිලි? හරිද? එහෙනම් ඔන්න හරි. හරි නේද? හරි. හරි. එහෙනම් ලියාගමු. පරිසර වර්ණනාවලින් යුතු පරිසර වර්ණනාවලින් යුතු පරිසර වර්ණනාවලින් යුතු කවි පෙළකි ඊළඟ ස්වභාවෝක්තිය දක්නට ලැබේ. ස්වභාවෝක්තිය දක්නට ලැබේ. ඊළඟ එළිවට අවස්ථා දෙකකි. එළිවට අවස්ථා දෙකකි. එළිවට අවස්ථා දෙකකි. එකම ගන්න. සැලලිහිනියාව සැල යනුවෙන් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කර ඇත. සැලලිහිනියාව සැල යනුවෙන් ආදරණීය ලෙස ආමන්ත්‍රණය කර ඇත. හරිනේ? හරි. එන්න ඊළඟ රූල් වලට හරි. රූල් වල කියන්නේ ඊළඟ කවියට එන්න. ලියමු. රිවි තැවුලේ හරි. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී මත කෝලේ තුරු වදුලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පොර සැලසී ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි. හරි. රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී මත
කෝලේ තුරු අදුලේ හඬන නිසි වන සැවුලේ මග අසලේ පොර සැලසී ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසි දැන් මොකද වෙන්නේ අර සැලලීනියා අර මාර්ගයේ හරිත වර්ණයෙන් යුක්ත නා දොඹ බක්මි මොර යන ගස්වල රේණුවල ගැවසිලා ක්‍රීඩා කරන්නේ ඉදුණු පළතුරු බිඳ ආහාරයට ගත්තනේ ජම්බු පඳුරු වල විවේක ගත්තනේ විවේක අරගෙන සැලලීනියා ඉස්සරහට යනවා ඉස්සරහට යනකොට එයා එනවා ගුරු බැවුල කියන ප්‍රදේශයට හරි ඒ ගුරු බැවුල කියන ප්‍රදේශය ගැන තමයි තොරතුරු කියන්නේ ගුරු බැවුල ප්‍රදේශයට ඇතුල් වෙනකොට ගුරු බැවුල ප්‍රදේශයේ සූර්ය තාපයේ ඉඳලා නෙළුම් මල් පිපිලා ඒ විතරක් නෙමේ පඳුරු අස්සේ කොවුලු කෑ ගහන රාගින් මත් වෙලා කෑ ගහන ඒ අතරක් නෙමෙයි මාර්ගයේ අසල වලි කුකුළු පොරේට සූදානමින් ඉන්නේ කවිය කියනවා මේ ගුරු බැවුල ප්‍රදේශේ මේව දැකලා අවුල් ගන්න නේද යන්න කිය එනම් බලන්න රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසේ රිවි කියන්නේ පැට්ටෝ සූර්ය තැවුලේ කියන්නේ තාපය නිසා සූර්ය තාපය නිසා පිපි කමලේ කියන්නේ නෙළුම් මල් පිපුණු නෙළුම් මල් පිපුණු දෙක විල් ගැවසී ඇත තුන් වැඩේ පැහැදිලි එහෙනම් සූර්ය තාපය නිසා නෙළුම් මල් පිපුණු විල් ගැවසී ඇත මත කෝලේ තුරු වදුලේ හඬන නිසි මත කෝලේ කියන්නේ මත් වූ කෝලන් එක තුරු වදුලේ ගස් පඳුරු වල දෙකයි නිසියාකාරව තුන හඬයි නිසියාකාරව එනම් පැහැදිලි රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසේ මත කෝලේ තුරු වදුලේ හඬන නිසි එනම් මුල් පෙළ දෙක කියන්නේ රිවි තැවුලේ සූර්ය තාපය නිසා නෙළුම් මල් පිපුණු විල් ගැවසී ඇත මත් වූ කෝලන් ගස් පඳුරු වල නිසියාකාරව හඬයි වන සැවුලේ කියන්නේ වලි කුකුලන් මාර්ගය අසල පොර සැලසී කියන්නේ පොරයට සූදානමින් සිටි හරි පොරයට සූදානමින් සිටි එහෙනම් වලි කුකුලන් මාර්ගය අසල පොරයට සූදානමින් සිටි ගුරු බැවුල ප්‍රදේශයේ කිසිදු දෙක අවුලකින් තොරව යව යන්න වැඩේ පැහැදිලි තේරුණාද කතාව එහෙනම් රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසේ මත කෝලේ තුරු වදුලේ හඬන නිසි එනම් මතකෙමු රිවි තැවුලේ සූර්ය තාපය නිසා නෙළුම් මල් පිපුණු විල් ගැවසී ඇත මත කෝලේ මත් වූ කෝලන් ගස් පඳුරු වල නිසියාකාරව වන සැවුලේ වලි කුකුලන් මග අසලේ මාර්ගය අසල පොර සැලස පොරයට සූදානමින් සිටි ගුරු බැවුල ප්‍රදේශයේ කිසිදු අවුලකින් තොරව යන්න අපි අමාරු වචන ටික ලියාගමු ලියන්න රිවි තැවුලේ සූර්ය තාපය නිසා සූර්ය තාපය
පිපි කමලේ නෙළුම් මල් පිපුණු නෙළුම් මල් පිපුණු විල් ගැවසි විල් ඇත මත කෝලේ මත් වූ කෝලන් තුරු අදුලේ ගස් පඳුරුවල වන සැවුලේ වලි කුකුලන් හරිනේ එහෙනම් අපි තේරුම ලියමුද ලියන්න සූර්ය තාපය නිසා නෙළුම් මල් පිපුණු විල් ගැවසී ඇත මත් වූ කෝලන් ගස් පඳුරුවල නිසියාකාරව හඬයි වලි කුකුලන් මාර්ගය අසල පොරයට සූදානමින් සිටී ගුරු බැවුල ප්‍රදේශයේ කිසිදු අවුලකින් තොරව යව යන්න හරි එන්න බලන්න මේ කවිය ගැන කතා කරද්දී මම ඔයාට එදා සෙමිනාර් එක දවසේ ගිය සතියේ කිව්වා මේකේ පළවෙනි දේ ශෘංගාරාත්මක පරිසරයක් කතා කරනවා මේ කවි පෙර පුරාම ශෘංගාරයේ තියෙන. ඒ කියන්නේ ප්‍රේමයේ රාගයේ කතා. මේක රාගයක්. ශෘංගාරය. ඇයි? සූර්ය තාපේ ඉන්න නෙළුම් මල් පිපෙනවා. නෙළුම් මල් පරාගණීය කරන්න සුවඳ වේදවනවා. එතකොට නෙළුම් මල් වලින් රොන් ගන්න මීනසි බඹරු වෙනවා. ඒ කියන්නේ මල් පරාගණයක් යොදා. ශෘංගාර. මල් වලින් රොන් ගන්න මීමසු බඹරු වෙනවා කියන්නේ ප්‍රේමයක් ශෘංගාරයක් දෙක මත් වූ කෝලන් මෙතන මත් වෙලා තියෙන පැට්ටු රාගයෙන් උන් පඳුරු අස්සට වෙලා කෑ ගහන කෝලන්ගේ හඬ තමයිලු මිහිරිම හඬ කියන්නේ කෝල කෑ ගහනවා ගස් පඳුරු අස්සේ අයියා හරි එන්න කිය එහෙනම් ගස් පඳුරු අස්සේ කෑ ගහන මේ කෑ ගැහිම කියන්නේ රාගික හඬ එයි මේ කෝල ගස් පඳුරු අස්සේ රිංගගෙන ඊළඟ පරම්පරාව බිහි කරනවා මෙතන ශෘංගාරයක් තියෙයි ඒ විතරක් නෙමේ වලි කුකුළු මාර්ගය අසල පොරේට සූදානම් ඉන්නේ ඇයි වලි කුකුළු අනිත් කුකුළුත් මරාද සමූහ කිකිලියන්ගේ අයිතිය Taman සතු කරගන්න එතකොට වලි කුකුළු මාර්ගය අසලේ පොරේට සූදානම් ඉන්නේ කවිය කියනවා මේ ගුරු බැවුල ප්‍රදේශයේ ඔයා මේව දැකලා අවුල් ගන්න එපා. යව යණ්ඩානේ පිස්සු දාන්නේ. එහෙනම් මේ ගුරු බැවුල ප්‍රදේශේ කිසිදු අවුලක් නොවි
යන්න කියලා කිව්වා. එහෙනම් හරිද? එතන සැලලීනිය තමන්ගේ කාන්තා පක්ෂියෙක් එක්ක කොහේ හරි නැවතුණා. පණිවිඩය අරන් යන්නේ කවුද? මලහත්තිලා. ශෘංගාරාත්මක පරිසරයේ කියව. ඒ විතරක් නෙමෙයි. කවි පන්තිය ඇතුලේ පරිසරයේ වගේම ශබ්ද රසයත් මතු කරනවා. මේ ලේ 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 ඒ තැවුලේ කමලේ කොවුලේ වදුලේ සැවුලේ අසලේ බැවුලේ අවුලේ ලේ 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 ශබ්ද රසයත් කවි පන්තිය ඇතුලේ තියෙන. ඒ විතරක් නෙමෙයි එලිවට තියෙන තැන් තුනක ලේ 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 සී දැක්කද? ඒකම ගුරු බැවුල ප්‍රදේශ නාමයට ගැලපෙන විදියට තමයි මුල් පද ත්‍රිත්වය සකස් කරලා තියෙන්නේ. රිවිතැවුලේ මතකෝලේ වනසැවුලේ ගුරු බැවුල. දැක්කද? එහෙනම් ගුරු බැවුල ප්‍රාදේශීය නාමයට ගැලපෙන විදියට මුල් පද ත්‍රිත්වය සකස් කරලා තියෙනවා. එහෙනම් අපි ලියාගමු. ලියන්න මෙහෙම. ලියන්න ගන්න ශෘංගාරාත්මක පරිසරයක් කවි පෙළ තුල දක්නට ලැබේ. ඊළඟ ශබ්ද රසය සහිත කවි පෙළකි. ගුරු බැවුල නැමැති ප්‍රාදේශීය නාමයට උචිත වන පරිදි මුල් පද ත්‍රිත්වය සකස් කර ඇත. වරන්න ඇතුලේ දාන්න. රිවි තැවුලේ මත කොවුලේ වන සැවුලේ ගුරු බැවුලේ ඊළඟ එලිවැට අවස්ථා තුනකි. හරි. වැඩේ හරිද? එහෙනම් ඔන්න සෙට්. එහෙනම් මාත් එක්ක ලියමු බලන්න ඊළඟ කවියේ අන්තිම කවිය පාඩම ඉවරයි. වන සිරි පියුම් රා බඳ රණ බරණ යුරු වට පිරි සුපුල් දුනු කේ
මල් මුරුත තුරු බිඟු පිරි වැරූ ඔලු පුල බුල වල තඹරු හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු හරිද ලියාගන්න කවිය හරිද ලියාගත්තද හරි එහෙනම් මාත් එක්ක කවිය කියමු වනසිරි පියුම් රාබන්ද රණ බරණ යුරු වටපිරි සුපුල් දුනුකේ මල් මුරුත තුරු බිඟු පිරි වැරු ඔලු පුලඹුල වල තඹරු හිම සරි සිහිල් දිය හෙබ දැක යන් මිතුරු හරි දැන් ඉස්සෙල්ලා කවියේ කවිය මොකද උනේ ගුරු බැවුල ප්‍රදේශයේ කිසිම අවුලක් නැතුව යන්න කිව්වනේ දැන් සැලලීනියා ගුරු බැවුල ප්‍රදේශය පහු කරනවා ඒ පහු කරනකොට වනාන්තරයක් පහු කරන්න ඒ වනගුම්ම පහු කරනකොට ඒ වනාන්තරයේ දකිනවා දුනුකෙය මල් දුනුකෙය මල් කියන්නේ වැටකෙය මල් දුනුකෙය මල් කහ පාටයි ලා කහ පාටයි ඒ දුනුකේ මල් අතර අනේ රතු පාට මුරුතු මල් තියෙන කහ පාට දුනුකේ මල් අතර රතු පාට මුරුත මල් තියෙන කවිය කියනවා කහ පාට වැටකෙය මල් අතර රතු පාට මුරුත මල් තියෙන එක හරියට වනාන්තරය කියන්නේ ශ්‍රියාකාන්තාවක් නම් වනාන්තරය කියන ශ්‍රියාකාන්තාවගේ පද්ම රාග මාණික්‍ය බැඳපු රත්තරන් ආභරණයක් වගේලු දුනුකේ මල් අතර රතු පාට මුරුත මල් පෙනෙනයි පැහැදිලි ඒ කියන්නේ දැන් මෙච්චරයි
සැලලිහිනියා අහසේ පියාඹගෙන යන වනගොමුවක් කියන්නේ යනකොට එයාට උඩින්නෙ බලන්න එයාට පේනවා හරිද කහපාට වැටකෙయ్య මල් අතර රතු පාට මුරුත මල් තියෙන. එතන කවිය උපමාවක් කියනවා. වනාන්තරය කියන්නේ ශ්‍රියාකාන්තාවක් නම් වනාන්තරය කියන ශ්‍රියාකාන්තාවකගේ රත්තරන් ආභරණයක පැලඳලා තියෙන පත්මරාග මාණික්‍ය වගේලු අර රතු පාටට පේන මුරුත මල්. මොකද පත්මරාග මාණික්‍ය රතු පාටයි. හරි. එතකොට වැටකීය මල් කහ පාටයි හරියට රත්තරන් වගේ. ඒ අතර තියෙනවා මුරුත මල් ඒක රතු පාටයි. ඒක හරියට පත්මරාග මාණික්‍ය වගේ. සැලෙන්නේ ඔහොම ඉස්සරහට යනවා. සැලෙන්නේ පේන ලස්සන ජලාශය හිමහා සමාන ජලාශය. ඒකේ තියෙන ඕලු මානේ සුදුමානේ නිලුම්. හරිද? මීමැස්සු පිරිවරාගෙන තියෙනවා. එහෙනම් මේවත් බලාගෙන සැලලිහිනියට ඉස්සරහට යන්න කියලා කවිය කියනවා. පැහැදිලි. එනම් බලමු. වනසිරි පියුම්රා බඳරන බරණ යුරු. වනසිරි කියලා කියන්නේ වනාන්තරය නැමැති ශ්‍රියාකාන්තාවගේ වනාන්තරේ නැමැති ශ්‍රියාකාන්තාවගේ පියුම්රා කියන්නේ පත්ම රාග මාණික්‍ය පත්ම රාග මාණික්‍ය බඳින ලද තුන රණ බරණ යුරු රන් ආභරණයක් සේ හතර වැඩේ පැහැදිලි වනසිරි පියුම්රා බඳ රණ බරණය වනසිරි වනාන්තරයේ නැමැති ශ්‍රියා කාන්තාවගේ පියුම්රා පත්ම රාග මාණික්‍ය බඳින ලද රන් ආභරණයක් සේ හරි වටපිරි කියන්නේ වට කියන්නේ හාත් පසම පිරුණා එක හොඳින් පිපුණු සුපුල් දුනුකේ සහ එහෙනම් හාත් පසම හොඳින් පිරුණු දුනුකේ සහ මල් මුරුතතුරු මල් සහිත මුරුතේමයි මුරුත තුරු කියන්නේ ගස් ඇත හරිනේ එනම් බලමු වනසිරි පියුම්රා බඳරන බරණ යුරු වටපිරිසුන් පියුල් දුනුකේ මල් මුරුත තුරු එනම් බලන්න වනාන්තරයේ නැමැති ශ්‍රියාකාන්තාවගේ පියුම්රා පත්ම රාග මාණික්‍ය බඳින ලද රන් ආභරණයක් සේ වටපිරි හාත්පසම හොඳින් පිරුණු හොඳින් පිපුණු දුනුකේ සහ මල් සහිත මුරුත ගස් ඇත. හරි මුරුත ගස් ඇත. ඊළඟට කියනවා බිඟු පිරිවැරු ඔලු පුලැඹුලවල තබරු. බිඟු කියන්නේ මී මැස්සන්. පිරිවරණ ලද. මී මැස්සන් පිරිවරණ ලද. ඕලු උපුලැඹුලවල තබරු. ඕක විසන්ධි වෙන්නේ මෙහෙමයි. උපුල් ඇඹුල අවල තඹරු. උපුල් කියන්නේ මානිල් ඇඹුල කියන්නේ සුදු මානිල් එක දෙක තඹරු කියන්නේ නිලු තුන අවල කියන්නේ ගැවස් එහෙනම් හරිද මී බිඟු පිරිවැරු මී වැස්සන් පිරිවර්ණ ලද ඕලු උපුල් මානෙල් උපුල් ඇඹුල අවල තඹරු මෙසෙට මානෙල් සුදු මානෙල් නෙළුම් ගැවසෝ
හරි. හිමසරි. හිමසරි කියන්නේ හිම හා සමාන. හිම හා සමාන සීතල දියහෙබ කියන්නේ ජලාශය. ජලාශය දෙක යන්න මිතුර මිත්‍රය. පැහැදිලි. එහෙනම් හිම හා සමාන සීතල ජලාශය දැක යන්න මිත්‍ර. පැහැදිලි. එහෙනම් මුල ඉඳන් බලමු. වනසිරි පියුම්රා බඳරන බරණ යුරු ඊට කියනවා වටපිරිසුපුල් දුනුකේ මල් මුරුතතුරු. එහෙනම් කියබන් වනසිරි වනන්තරය නැමැති ශ්‍රියාකාන්තාවගේ පියුම්රා පත්මරාග මාණික්‍ය බඳින ලද රන් ආභරණයක් සේ. වටපිරි හාත්පසම හරිද? හාත්පසම හොඳින් පිපුණු දුනුකේ සහ මල් සහිත මුරුත ගස් ඇත. ඒ කියන්නේ දැන් සැලලිහිණිය අහස් කුස පියාඹගෙන යනවා. එයා දකිනවා කහ පාට දුනුකෙయ్య මල් අතර රතු පාට මුරුත මල් තියෙන. හරිද? කියනවා කවිය හරියට වනන්තරේ ශ්‍රියාකාන්තාවක් නම් වනන්තරේ ශ්‍රියාකාන්තාවගේ රත්තරන් ආභරණයක පැළඳ තියෙන පත්මරාග මාණික්‍ය වගේලු අර මුරුත මල් තියෙන. ඒ කියන්නේ පත්මරාග මාණික්‍ය රතු පාට. ඊළඟට සැලලිහිණිය උන් ඉස්සරහට යනවා. සැලලිහිණිය දකිනවා මී මැස්සන් පිරිවෙරු ඕලු මානෙල් සුදු මානෙල් නෙළුම් ගැවසුම් හිමසරි හිම හා සමාන සීතල ජලාශය දැක යන්න මිත්‍රය. පැහැදිලි. එහෙනම් අමාරු වචන ටික ලියමු. ලියන්න. වනසිරි වනන්තරය නැමැති ශ්‍රියාකාන්තාවගේ වනන්තරය නැමැති ශ්‍රියාකාන්තාවගේ පියුම්රා පත්මරාග මාණික්‍ය පත්මරාග මාණික්‍ය වටපිරි හාත්පසම සුපුල් හොඳින් පිපුණු බිඟු මී මැස්සන් මේක මීරක පුල බුල වල තඹරු මේක වෙනම ගන්න මගේ පුතාලා පුල බුල වල තඹරු වෙනම ගන්න උපුල් ඇඹුල අවල තඹරු උපුල් ඇඹුල අවල තඹරු උපුල් මානෙල් ඇඹුල සුදු මානෙල් අවල කියන්නේ ගැවසුණු තඹර කියන්නේ නෙළුම් ඊට දියහෙබ ජලාශය හරි. එන ලියමු මන් දෙන්නම්. වනන්තරය නැමැති ශ්‍රියාකාන්තාවගේ පත්මරාග මාණික්‍ය
පත්මරාග මාණික්‍ය බඳින ලද රන් ආභරණයක්සේ රන් ආභරණයක්සේ හාත්පසම හොඳින් පිපුණු දුනුකේ සහ මල් සහිත මුරුත ගස් ඇත මල් සහිත මුරුත ගස් ඇත මීමැස්සන් පිරිවරණ ලද ඕලු මානෙල් සුදු මානෙල් නෙළුම් ගැවසුණු හිම හා සමාන සීතල ජලාශය දැක යන්න මිත්‍රය හරි වැඩේ හරිද තේරුණාද හරි එහෙනම් මේකේ භාෂා ලක්ෂණ බලන්න සුදු පුතේ මේකේ උපමා තියෙනවා දෙකක් පැට්ටෝ මේ දුනුකේ කහපාට දුනුකේ මල් අතර රතු පාට මුරුත මල් පේන්නේ පත්මරාග මාණික්‍ය බඳින ලද රන් ආභරණයක්සේ අනිත් එක ජලාශය හිම හා සමාන උපමා දෙකයි අනිත් එක රූපක තියෙනවා මේ වනසිරි කියන්නේ රූපකයක් පැට්ටු අනිත් එක මේ කවිය ඇත්තටම තියෙන්නේ පරිසර වර්ණනා පරිසරයේ තියෙන ඇත්තනේ හරිද දුනුකේ මල් මුරුත ගස් ඕලු මානෙල් සුදු මානෙල් නෙළුම් ගැවසුණු සීතල ජලාශ පරිසර වර්ණනා අනිත් එක මේකේ වියත් බස් වහර තියෙන වචන ටිකක් අමාරුයි මගේ පුතේ වියත් බස් වහර කවි පෙළ ඇතුළේ තියෙන හරිනේ එහෙනම් අපි ලියා ගනිමු ලියන්න භාෂා ලක්ෂණ උපමා ද්විත්වයක් කවි පෙළ තුල දක්නට ලැබේ පමාදිත්වයක් කවි පෙළ තුල දක්නට ලැබේ වරාන්න තුල දාන්න පියුම් රා බඳ රණ බරණ යුරු පියුම් රා බඳ රණ බරණ යුරු පියුම් රා බඳ රණ බරණ යුරු කමා හිමසරි ඉරසේ රූපක වරාන්න තුල දාන්න වනසිරි ඊළඟ පරිසර වර්ණනා වලින් යුතු කවි පෙළකි
පරිසර වර්ණනාවලින් යුතු කවි පෙළකි. ඊළඟට වියත් බස් වහර දක්නට ලැබේ. හරි. වියත් බස් වහර දක්නට ලැබේ. හරි. එහෙනම් අපි කවි පන්තියේ කියමුද බලන්න සුදු පුතාලා ටික. එන ඒ කවි තුන එන කියමු බලන්න. එන බලමු. මාගනිලනින් සිටිනා දොඹනී පියල පිය සලනින් මලගේ කෙල රොණින වල ඊළඟ තාතුඩලනින් බිඳවිලිකුන් මියුරු පල ඉසිඹුලමින් යෙයි සැලදඹ පඳුරු වල ඊළඟ රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසී මතකෝලේ තුරුවදුලේ හඬ නැනිසී වනසැවුලේ මග අසලේ පොර සැලසී ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී වනසිරි පියුම් රාබන්ද රණ බරණ යුරු වටපිරි සුපුල් දුනුකේ මල් මුරතතුරු බිංගුපිරි වැරු ඔලු පුලැඹුල වල තඹරු හිමසරි සීල් දියහෙබ දැක යන් මිතුරු හරි මට චුට්ටක් එන්න හැමෝම මෙසේජ් වලට මට පටන් ගන්න පොඩි chat එකකට ටර්ම් ටෙස්ට් 22 පටන් ගන්න අතුස්සන් ෆිට් එකක් දාන්න සර් 22 පටන් ගන්න කෝ 22 පටන් ගන්න අය පොඩි ෆිට් එකක් දාන්න කොනෑනේ 22 වෙනිදා ටර්ම් ටෙස්ට් එක පටන් ගන්න අය නැද්ද කවදද තියෙන්නේ දවස් දාගෙන යන ටර්ම් ටෙස්ට් එක මං එනවා ලැබ් මැෂින් එක ගාවට ටර්ම් ටෙස්ට් කවදද තියෙන්නේ ටක් ගාලා දාන්න බලන්න ඈ කෝ කවදද ටර්ම් ටෙස්ට් එක තියෙන්නේ තිබ්බ සර් අත්තිලව්වා අනිත් අයට කොහමද තිබුණද මොකද ඔක හැමෝගෙම වෙනස් වෙනවා හරි හරි සමහරුන්ගේ තියලා හරි තියෙන දරුවන්ට කියන්නේ හරිද ටර්ම් ටෙස්ට් එක තිබ්බයි කියලා දානවා හොඳයි හරිද තිබ්බ දරුවන්ට අවුලක් නැහැ අනිත් දරුවෝ හොඳට පේපර් එක ලියන්න සාමාන්‍යයෙන් කොළඹ කලාපේ අපි නම් කොළඹ තමයි ඉන්නේ කියන්නේ කොළඹ කලාපේට අයිති වෙනවා කොළඹ කලාපේ කළුතර කලාපේ පිළියන්දල කලාපේ ඒ ඔක්කොගෙම 22 පටන් ගන්න පුතේ හරි ඒ 22 වෙනිදා තමයි අනිත් අය තිබ්බ සර් කියලා දානවා හරි කමක් නැහැ එහෙනම් අදට ප්‍රමාණවත් කතා කරපු ටික එහෙනම් මග විසිතුරු කියන පාඩම අවසන් වුණා අපි ලබන සතියේ සෙනසුරාදා දවසේ මුණ ගැමු එහෙනම් ඔයාලා හැමෝටම අයිබෝන් පෙට්ටෝ